හෙලෝ වීවර්ස්, අද අපි කතා කරන්න යන්නේ කොනහා ගම්මානයේ ඉන්න සදාකාලික ප්‍රතිවාදීන් දෙන්නා වන කකට් සහ ගායි ගැනයි. ශරින් ගන්නකේ බල්ලයි ඉනර්ගේට් වල වේගයත් එක්ක ගැටෙනකොට මොන වගේ දෙයක් වේද කියලා අද අපි බලමු. වීඩියෝ එක ඉවර වෙනකන් රැඳිලා ඉන්න. අපි බලමු මේ දෙන්නාන්ගේ ඇත්තටම දක්ෂයා කවුද කියලා. අපි මුලින්ම කතා කරමු ගායි ගැන. ගායි කියන්නේ උපතින්ම විශේෂ හැකියාවක් නැති වුණා කැපවීමෙන් ඕනෑම කෙනෙක් පරද්දන්න පුළුවන් කියලා ඔප්පු කරපු චරිතයක්. ඔහුගේ තයිජුත්සු. ඔහු ලෝකෙ ඉන්න දක්ෂතම අතින් පයින් සටන් කරන්නෙකි. නින්ජුත්සු චක්‍ර බලය පාවිච්චි කරන ක්‍රම වැඩි නිසා ඔහු මුළු ජීවිතේම කැප කරේ සිරුරේ ශක්තිය වර්ධනය කරන්නයි. ඔහුගේ 6 වෙනි දොරටුව අධික වේගය නිසා වාතය ගිනිගෙන මොණ්ඩෙක් වගේ පෙනේ. 7 වෙනි දොරටුව නිල් පැහැති දාඩිය වාෂ්පී කොටි රූපයක්ම මමයි. 8 වන දොරටුව රතු පැහැති වාෂ්ප පිටවන අතර ඔහු නින්ජා දෙවියෙක් වගේ බලයක් ලැබෙනවා. මේ අවස්ථාවේදී ඔහු මදාරා උචිහාට එල්ල කරන පාරවල් නිසා අවකාශය පවා නැමෙනවා. දැන් අපි කකාෂි ගැන කතා කරමු. කකාෂි කියන්නේ කුඩා වයසින් ජොනින් තැන්දරට පත්වුණු බුද්ධිමත් සහ උපක්‍රමශීලී නින්ජාවරයෙක්. ශරින් ගන්න එක. ඔහුගේ මිතුරා වූ ඔබිටෝගෙන් ලැබුණු මේ ඇස නිසා ඔහුට සතුරන්ගේ ඕනෑම තාක්ෂණයක් කොපි කරන්න පුළුවන්. ඔහු තාක්ෂණ 1000කට වඩා දන්නවා. ජුඩෝ සහ රයිගිරි. ඔහුගේ අඩලේ විදුලි බලය ඒකරාශී කර එල්ල කරන වේග පහළ. මෙය ලාන්නින් බ්ලාස්ට් කියලා හඳුන්වනවා. මංජියකෝ ශ්‍රේන්ගන් කමෝයි. මේ බලය ඔහුට පුළුවන් ඕනෑම වස්තුවක් හෝ සතුරෙක් වෙනත් මානයකට යවන්න. යුද්ධයේදී ඔහු මෙය ඉතා දක්ෂ ලෙස පාවිච්චි කළා. 6 වෙනි හොකාගේ සටන් හැකියාවට අමතරව ඔහු නායකත්වය සහ බුද්ධිය නිසා ඔහු කොනහා ගම්මානයේ නායකයා බවට පත් වුණා. දැන් මෙයාලගේ බලය ගැන අපි කතා කරා. දැන් මෙයාලගේ බලය රවුන්ඩ් ලෙස කතා කරමු. කුඩා ගායි සහ කුඩා කකාෂි. මොවුන් දෙන්න අතරින් කොහොමත් බලවත් කකාෂි තමයි. ඇයි දන්නවද? කුඩා කාලේම කකාෂි ජුනින් බවට පත් වුණා. දැන් අපි කතා කරමු මොවුන්ගේ තරුණ කාලය. තරුණ කාලේ ගායට ඕනම ගේට් එකක් අරින්න පුළුවන්. කකාට තිබුණේ ශරින් ගන්න එකක් පමණයි. මේකෙන් නම් දිනන්නේ ගායි. ඇයි දන්නවද? මෙයා 7 ගේට් ඇරියොත් කකාෂිට මේක ස්ලෝ මෝෂන් පෙවුනත් ප්‍රතික්‍රියා දැක්වෙන්න වෙලාවක් නැහැ. දැන් අපි මෙයාලගේ බලය උපරිම බලය ගැන කතා කරමු. කකාෂිට ලකුණු 1යි, ගායිට ලකුණුයි. ගායිට ලකුණු 1යි. මෙයාලගේ බලවත්ම අවස්ථාව තමයි ගායිගේ නම් 8 ගේට් මයින් ගායි, කකාෂි නම් ඩබල් ශරින් ගන්න. මොවුන් දෙන්න ගහ ගන්නකොට කකාෂිගේ සුසානයක තියෙනවා. එයාට කමුයි හැකියාවෙන්